රයිට් හරි පුතේ මෙවර 2024 සාමාන්‍ය පෙළ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂය හදාරන සියලුම දරුවන් වෙනුවෙන් තමයි පුතේ මේ අනුමාන පාඩම් කිහිපය ලබා දෙන්නේ. රයිට්. එතකොට පුතේ විශේෂයෙන් මතක තියාගන්න දැන් අපි පුතේ අවුරුදු ගණනාවක ඉඳන් අනුමාන ප්‍රශ්නපත්‍ර සපයනවා සියලුම සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන්. එතකොට පුතේ මේ පාරත් ඒ විදිහටම විෂයන් 8ක් යටතේ අනුමාන ප්‍රශ්නපත්‍ර සකස් කරලා තියෙන්නේ. අවශ්‍ය දරුවන්ට පුතේ පුළුවන් සෞඛ්‍ය විෂය ඇතුළුව විෂයන් 8ක පුතේ අනුමාන ප්‍රශ්නපත්‍ර සකස් කරලා තියෙන අවශ්‍ය දරුවන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. WhatsApp message එකක් පුතේ send කරන්න 075 6300 784 කියන නම්බර එකට. right හරි. එතකොට පුතේ අද බලමු අපි සෞඛ්‍ය අනුමාන මොනවද කියලා මේ පාර විශේෂයෙන් පුතේ බලාගෙන යන්න පූර්ණ සෞඛ්‍ය. දැන් පූර්ණ සෞඛ්‍ය පුතේ දන්නවා කායික මානසික සමාජීය ආධ්‍යාත්මික ශේෂ්ත්‍ර 4 මේ ශේෂ්ත්‍ර 4 කොහොමද යහපත් පවත්ව ගන්නේ කියන කාර්යගෙන හොඳ අවධානයක අවබෝධය කියන්න. සෞඛ්‍ය ප්‍රවර්ධක පුතේ විශේෂයෙන් තේමා සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන තේමා සම්බන්ධයෙන් හොඳින් බලාගෙන යන්න. ආහාර අසාත්මිකතාවය, ආහාර නරක වීම විශේෂයෙන් බලා ගන්න. මානව දේහ පද්ධති කියදී පුතේ ආහාර ජීර්ණ පද්ධතිය, ප්‍රජනක පද්ධතිය, නිපේශී පද්ධතිය විශේෂ කොය තුල බලා ගන්න. සාමාන්‍ය පුතේ මේ පාර වැඩි ප්‍රවණතාවයක් තියෙනවා මානව දේහ පද්ධති සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න. right ඊට අමතරව පුතේ ප්‍රථම ආධාර හොඳට බලාගෙන යන්න. ප්‍රථම ආධාර ලබා දෙන හැටි, ප්‍රථම ආධාර කරුවෙක් ප්‍රතිබිය යුතු හැකියා ගුණාංග මොනවද හොඳට බලාගෙන යන්න. ශුද්‍ර පෝෂක මහා පෝෂක සම්බන්ධයෙන් නිවැරදි ඉරියව් කියද්දී පුතේ ඒත් එක්ක විශේෂව බලාගෙන යන්න ඕන ජීවයාන්ත්‍රික මූලධර්ම ටික, ශාරීරික යෝගිතා සාධක හොඳට බලාගෙන යන්න. ජීවන අවධි කියද්දී පුතේ විශේෂයෙන් බලා ගන්න අනිවාර්යෙන්ම ළමාවිය අවධි ටිකත් බලා ගන්න. විශේෂයෙන්ම දන්නවා පූර්ව ප්‍රසව අවධිය, නවජ අවධිය, පෙර ළමාවිය, පසු ළමාවිය. එතකොට ජීවන අවධි පුතේ ළමාවියත් එක්කම ළමාවිය අවධිත් එක්කම ඊටු ටික බලා ගන්න. තරුණ වේ සියල්ල. right එලිමහන් අධ්‍යාපන පුතේ හොඳට බලාගෙන යන්න. එලිමහන් අධ්‍යාපනයේ වැදගත්කම්, වාසි අවාසි right මල්ල ක්‍රීඩා සම්බන්ධව පුතේ අනිවාර්යෙන් ප්‍රධාන ප්‍රශ්නයක් හැදෙනවා. right එතකොට පුතේ එතනදී ජවන සහ පිටියසෝ වර්ග දෙකම හොඳින් බලාගෙන යන්න. මල්ල ක්‍රීඩාසෝ වර්ගීකරණය හොඳින් බලාගෙන යන්න. වොලිබෝල් ක්‍රීඩාව, නෙට්බෝල්, පාපන්දු මේ ක්‍රීඩා තුනේ පුතේ තියෙන දක්ෂතා මොනවද? මේවා වැඩි දියුණු කරගන්න අපිට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මොනවද? විනිසුරු සංඥා මොනවද? කියන කාර්යන හොඳ අවධානයක අවබෝධය කියන්න පුතේ. එතකොට සෞඛ්‍ය පේපරේ කෙලින්ම පුතේ A+ එකට යන්න පුළුවන්. right එතකොට පුතේ සෞඛ්‍ය ඇතුළේ විෂයන් 8ක අනුමාන හදලා තියෙනවා. අවශ්‍ය දරුවන්ට පුළුවන් WhatsApp message එකක් දාලා අනුමාන ප්‍රශ්න පත්‍රයක් ලබා ගන්න. ඔන්න පුතේ අනුමාන ටික හොඳට මේ ටික වැඩි ફોකස් එකක් දෙන ගමන් ඔයාලට පුළුවන් හොඳට රෙඩි වෙලා යන්න පේපර්ස් කරලා. right